සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අස්වැසුම සම්බන්ධ අලුත්ම නිවුස් එකක් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ වන විට අස්වැසුම පළවෙනි අදියරෑගේ රුපියල් 5000 දීමනාව බොහෝ දෙනෙක්ගේ කපලා ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒ රුපියල් 5000 නැවත ලබා ගන්නේ කොහොමද? ඒ පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් අස්වැසුම් සමීක්ෂණ කණ්ඩායම් ඉස්සරහදී ඔයාලගේ නිවෙස් වලට පැමිණෙනවා. එයාලා නිවෙස් වලට පැමිණලා ඔයාලට මේ රුපියල් 5000 දීමනාව ලබා ගන්න සුදුසු නම් නැවත වතාවක් ඔයාලට මේ රුපියල් 5000 දීමනාව ලබා දෙන්න කියලා රජය විසින් සඳහන් කරලා තිනවා. ඉතින් ඒක දෙන්නේ සුදුසුම පුද්ගලයන්ට විතරයි. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ නිවුස් අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වගේ අලුත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.